ඔබ පොඩ්ඩක් නවතින්න. ඔබේ ජීවිතේ වැදගත් කාරණාවක් කියන්න අපි ලෑස්ති වෙන්නේ. කියන්නේ කට ඉස්සරහට අරගෙන චුට්ටක් පිඹලා බලන්න. කට ගඳ ගහනවයි කියලා අපේ කතාවෙන් කිව්වොත් අපේ කට ගඳ ගහන්නේ නැහැ කියලා එහෙම නැහැ. මුව දුර්ගන්ධය. එහෙම නැත්නම් කට ගඳ ගහනවා කියන කාරණාවට තියෙන විසඳුම මොකක්ද? මේක වෙළඳ දැන්වීමක් නෙවෙයි. ඔබ පොඩ්ඩක් නවතින්න. ඔබේ ජීවිතේ වැදගත් කාරණාවක් කියන්න අපි ලෑස්ති වෙන්නේ. මේ කාරණාව කියන්න කලින් ඔබට කරන්න දෙයක් තියෙනවා. ඔබේ අත මුවගේ ඉස්සරහා තියාගෙන, ඒ කියන්නේ කට ඉස්සරහට අරගෙන චුට්ටක් පිඹලා බලන්න. මං හිතනවා ඔබට දැනෙන්නේ නැති දේ කියලා. මුව දුර්ගන්ධය පිළිබඳව. එහෙමත් නැත්නම් කට ගඳ ගහනවයි කියලා අපේ කතාවෙන් කිව්වොත්, අපි කතා කරන භාෂාවෙන් කිව්වොත් අපිට කියන්න පුළුවන්කම තියෙනවා. මුව දුර්ගන්ධය කියන්නේ කවුරු හරි කියනවා නම් අපේ කට ගඳ ගහන්නේ නැහැ කියලා. එහෙම නැහැ. අපි වැඩිපුර කතා කරන වෙලාවට, සමහරක් වෙලාවට අපි ආහාර පාන ගන්න වෙලාවට අපේ කට ඒ ආහාර පාන ගැනීමෙන් අනතුරුව යම් කිසි දුර්ගන්ධයක්, අපි කියන්නේ ස්මෙල් එකක් එන්න පුළුවන්. අන්න ඒ කාරණාව පිළිබඳව තමයි අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. වෛද්‍යවරයෙක් අපි මේ වැඩ කටයුත්තට සම්බන්ධ කරගෙන තියෙනවා. වෛද්‍යතුමියනි, මේ මුව දුර්ගන්ධය, එහෙම නැත්නම් කට ගඳ ගහනවා කියන කාරණාවට තියෙන විසඳුම මොකක්ද? අපිට ඒක විසඳුමක් අවශ්‍යම කාරණාවක්. අපිට ඒකට විසඳුමක් ඕනේ කියලා අපි ඒකට රසායනික ද්‍රව්‍ය, කෙමිකල් ಜಾති පිරුණ නිෂ්පාදනයක් භාවිතා කිරීම එච්චර සුදුසු නැහැ. ඉතින් අපිට තියෙන නිෂ්පාදනයක් මේක ඖෂධීය ගුණ වලින් වැඩි වෙච්ච ස්වභාවික අමුද්‍රව්‍ය ගොඩකින් හදලා තියෙන නිෂ්පාදනයක්. මම හිතන්නේ ලංකාවට මේකයි ඔසුවිට ලංකාවේ ඒ වගේම ජාත්‍යන්තරයට ගියපු සම්මාන ලැබපු නිෂ්පාදනයක් විදිහට මේක පාවිච්චි කරන එක ගොඩක් වැදගත් මං හිතන්නේ. හොඳයි. ජාත්‍යන්තරයට ගියපු සම්මාන ලැබපු නිෂ්පාදනයක් විදිහට මේ ඔසුවිට හඳුන්වන්න පුළුවන් කියලා අපේ වෛද්‍යතුමිය කියනවානේ. දැන් මේක කෙනෙක්ට හිතෙන්න පුළුවන් නමින්ම මේක මේ විටක්ද තියෙන්නේ ඇතුලේ කියලා. මොනවද මේක ඇතුලේ තියෙන්නේ? අපි විට කියන නම පාවිච්චි කරාට මේක අර සාම්ප්‍රදායික බුලත් විට නෙමෙයි. මේක ඖෂධීයව හදපු ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හදපු විටක් කියන නම අපි පාවිච්චි කරේ. මේක අපි කටට දාලා හපලා ඒ විදිහට අර ඉස්සර විටක් කනවා වගේ තමයි පාවිච්චි කරන්නේ. ඒ පාවිච්චි කරන ක්‍රමය නිසා විටක් කියලා කිව්වට මේක සාම්ප්‍රදායික විටක් නෙමෙයි. මේකේ තියෙන්නේ ඔක්කොම ස්වභාවික අමුද්‍රව්‍ය. ඒ කියන්නේ අපිට කුස්සියෙන් හොයාගන්න පුළුවන් දේවල් තියෙනවා. කරඳමුංගු, කරාමුණටි, වසාවාසි, ඒ වගේ දේවල්. ඊට අමතරව ත්‍රිපලා, ඒ වගේ ඖෂධීය ගුණ වලින් යුක්ත ඖෂධ වර්ගයක් තියෙනවා. ඒ වගේම අපිට ඔය සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන, සාමාන්‍ය අපි ගෙදර දොර පාවිච්චි කරන ස්වභාවික දේවලුත් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. හොඳයි, වෛද්‍යතුමිය කියන විදිහට දැන් අපි දන්නවා මේ කටේ දුගදක් හමනවා නම්, දුර්ගන්ධය එයි කියලා සැකයක් තියෙනවා නම් ඔය බබල් ගම් වර්ග, ඊට පස්සේ විවිධ ටොෆි වර්ග පාවිච්චි කරනවා. එහෙම නැත්නම් මුව සෝදනයක්. හැබැයි ඔන්න දේශීය නිෂ්පාදනයක් විදිහට අපේ වෛද්‍යතුමිය කියනවා මේ අපේ කුස්සියෙන් හොයාගන්න පුළුවන් දේවල්, දේශීය ඖෂධ වර්ග එකතු කරලා තමයි මේ නිෂ්පාදනය වෙළඳපළට හඳුන්වලා දීලා තියෙන්නේ කියලා. එතකොට දැන් මේ නිෂ්පාදනය පාවිච්චි කරන කෙනෙක්ට දැන් මේක කටේ දාලා හපන්නනේ තියෙන්නේ. එතකොට අපි දන්නවා මේකෙන් යුෂක් නිෂ්පාදනය වෙනවා. මේක ශරීර අභ්‍යන්තරයට ගියාට, ශරීරගත වුණාට ප්‍රශ්නයක් නැද්ද? කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේක දැන් කටින් එළියට දාන්න බැරි වුණාද? එතකොට ඒ කටින් එළියට විසික් කරනවද නැත්නම් මේක හපලා ගිලිනවද? මේ වගේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒකට මොකද්ද දෙන්න තියෙන පිළිතුර? හරි සජිත්, මම පැහැදිලි කරන්නම්. ඕකට කාරණාව අපේ මුඛ දුර්ගන්ධයෙන් අපිට හේතු වෙන්නේ අපේ ඇඟේ දෝෂවල අර බැලන්ස් නැති වෙන එක. එතකොට කප පිත දෝෂවල බැලන්ස් නැති එකෙන් තමයි මුඛ දුර්ගන්ධය නිර්මාණය වෙන්නේ. එතකොට මුඛ දුර්ගන්ධයට අපිට මේක මවුත් ෆ්‍රෙෂ්නර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දැන් අපේ කියන්නේ කටේ අපිට තියෙනවා නම්, කට ඇතුලේ අපිට සෞඛ්‍යමත් බව තියෙනවා නම්, එතනින් අපි රිෆ්‍රෙෂ් වෙනවා කියන අපේ මුළු දවසම රිෆ්‍රෙෂ් එකේ අපිට හැමදේම කරගෙන යන්න පුළුවන්. මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම ඖෂධීය දේවල්, ස්වභාවික දේවල්. ඒකින්ද ඒක ඇඟ ඇතුළට ගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. අපි සාමාන්‍යයෙන් ආහාරයක් ගත්තා වගේ තමයි අපේ ඇඟේ ඒකට ප්‍රතික්‍රියා කරන්නේ. හොඳයි. දැන් මං හිතන්නේ වර්තමානයේ දැන් අපේ කාර්ය බහුලත්වයත් එක්ක අපි පොඩ්ඩක් නිදහස හොයාගෙන යනවනේ. එතකොට සතුටු සාමීචියේ දෙනවා, පාටි වලට යනවනේ නේද? මේ පාටි වලට ගිහින් එනකොට උනත් ඒ සමහරක් අවස්ථාවන් වලදී පාවිච්චි කරන දේවල් නිසා ඇති වෙන දුර්ගන්ධයන් නැති කරන්න පුළුවන් මේකේ.
ඔව් සජිත් එහෙම පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ තනිකරම මේකේ කරාමුණටි කරඳ මුංගු ඒ වගේ ස්වභාවික සාරයන් වල සුවඳක් තමයි එන්නේ. ඒ වගේ දේවල් වලදීත් අපිට රිෆ්‍රෙෂ් වෙන්න පාවිච්චි කරන්න පුළුවන්. මවුත් රිෆ්‍රෙෂ්න එකක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම ඕනෙම අවස්ථාවක අපි කතා කරන වෙලාවක අපි කාර්යාලයේ වැඩ කරන වෙලාවක එළියේ වැඩ කරන කෙනෙකුට උනත් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි ඉතින් ඔන්න මේ නිෂ්පාදනය පිළිබඳව කතා කළොත් එහෙම දැන් මේක පාවිච්චි කරලා බලන්න වෙනවා. මොකද මේ නිෂ්පාදනය අපිට එම කිව් සැනින් පිළිගන්න බෑනේ. එතකොට මේකේ මොනවාද තියෙන්නේ? මේ කීපතාවක් පාවිච්චි කරන්න පුළුවන්ද? මේ දැන් මෙතන තියෙන මේ බහලුමක් කීපතාවක් පාවිච්චි කරන්න පුළුවන්ද? මේක ඇතුලේ තියෙන මං හිතන්නේ අපි වෛද්‍යතුමියනේ මේ පොඩ්ඩක් පෙන්නමු අපේ ප්‍රේක්ෂකයින්ට පැකට් එක කොයි වගේද තියෙන්නේ කියලා ඇතුලේ. ඔව් සජිත් මේ තමයි මේ පෙට්ටිය. මේ පෙට්ටියේ තමයි එන්නේ පැකට්. මේක ඇතුලේ පැකට් තියෙනවා 20ක්. මේ පැකට් එකක් අපිට හොඳට සීල් කරලා තියෙන්නේ. මෙතනින් සීල් එක කඩලා ඇතුලේ තමයි තියෙන්නේ. ඒක අරගෙන දවසට 5 වතාවක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. දවසකට 5 වතාවක් පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ දැන් මේක ඇතුලේ තියෙන්නේ කොයි විදිහටද තියෙන්නේ සහ කොහොමද මේක පාවිච්චියට ගන්න ඕනේ කියලා කියන්න පුළුවන්ද අපිට? ඔව්. මෙහෙමයි දැන් නිෂ්පාදනයක් පිළිබඳව කතා කරනවා නම් ඒ නිෂ්පාදනය පාවිච්චි කරලා මේ සජීවීව මේක වෙළඳ දැන්වීමක් නෙවෙයි. වෙළඳ දැන්වීම වල නම් විවිධ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මේක නිෂ්පාදන කාර්යභාරකින් සිද්ධ වෙන දෙයක් නේ. නමුත් මේක වැඩසටහනක්. මේ වැඩසටහනේදී ඔන්න වෛද්‍යතුමියම තමයි විස්තරය කිව්වේ. වෛද්‍යතුමියම අපිට පාවිච්චි කරලා පෙන්වන්න කියලා කිව්වම ප්‍රශ්න ඉවරයිනේ. ඔන්න වෛද්‍යතුමියට අවස්ථාව තියෙනවා අපිට පෙන්වන්න කොහොමද පාවිච්චි කරන්න කියලා. මේ තියෙන්නේ ඇතුලේ පැක් එක කැඩුවාම එකකින් අපිට අතට අරගෙන අපිට සාමාන්‍ය විදිහට කටට දාගෙන පාවිච්චි කරන්න පුළුවන්. රයිට්. මෙන්න මේ විදිහට තමයි පාවිච්චි කරන්නේ. එතකොට දැන් අපි ඕනම කෙනෙක්ට දැන් මේකේ තියෙන විවිධභාවය පිළිබඳව කිසිම ගැටලුවක් නැහැනේ. මේක එතකොට පාවිච්චි කරලා බලලා ඔබට මේකේ තියෙන වටිනාකම පිළිබඳව තමයි මේ කතා කරන්නේ. ඒක නිසා දැන් මේක මේ සමහරක් විටක අපි මේක කතා කරන එක හොඳද නැද්ද කියලා මම දන්නේ නැහැ වෛද්‍යතුමනි. හැබැයි දැන් දුම්බැටි එහෙම පාවිච්චි කරන අපේ තරුණ පිරිස් ඉන්නවා. එතකොට දුම්බැටි කියන මේ මත්ද්‍රව්‍යයක් තමයි. එතකොට මේක නතර කරගන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවා. එතකොට මේක පාවිච්චි කරන කට්ටියගේ සමහරක් විටක මුවගින් එන දුර්ගන්ධය ඕනම තැනකට යන්න බෑ. සමහරක් වෙලාවට අර ස්ට්‍රෙස් එක අඩු කරගන්න කියලා මේ වගේ විවිධ හේතු නිසා දුම්බැටි පාවිච්චි කරනවනේ. හැබැයි එතකොට සමූහයක් ඉන්න තැනකට යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ අයටත් මේක ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඕනම දුර්ගන්ධයක් කියලානේ අපි කතා කරන්නේ. ඒ අයටත් පුළුවන්. මම මේ දුර්ගන්ධය අමන අවස්ථාවන් පිළිබඳව මේ කතා කරන්නේ. ඔව් සජිත්. ඒ කියන්නේ ඒ ඕනම වෙලාවක අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. දුම්බැටි පාවිච්චි කරන එක හොඳ නැහැ. මත්පැන් පාවිච්චි කරන එක හොඳ නැහැ. ඒ වුණත් දැන් ඒකට ඇබ්බැහි වෙච්ච කෙනෙකුට මේක මුඛ දුර්ගන්ධයට පාවිච්චි කරන්න පුළුවන්. ටික ටික අපේ පුරුද්ද අත්හැරගන්නත් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද හැමෝම ස්ට්‍රෙස් රිලීස් එකක් නේ බලාපොරොත්තු වෙන්නේ. අපිට මේකට මේ වගේ දෙයකට අපි එහෙම පුරුදු වුණා නම් හොඳ කාරණාවක්. ඒ කියන්නේ දුම්බැටි මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවට වැඩි එහෙම කරන කෙනෙක් ඉන්නවා නම් ඒක නැති කරගෙන ඒ වැරදි පුරුද්දෙන් අත මිදිලා මේක පුරුද්දක් විදිහට කරන්න පුළුවන්. ඔව් ඒ වගේම බුලත් පිටවලට පුරුදු වෙච්ච කෙනෙකුට ඒක හිමිට අතාරින ගමන් මේ වගේ ස්වභාවික දෙයකට පාවිච්චි කරන්න පුරුදු වෙන්න පුළුවන්. දැන් ඔබතුමිය අතට ගත් එක කටේ දාගෙන ඒක ගිල්ලා. ඔව්. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඒ කාරණාවත් එක්ක මම කැමතියි දැනගන්න මේකේ තියෙන ප්‍රමිතිය. අපි ඕනම නිෂ්පාදනයක ප්‍රමිතිය පිළිබඳව දෙපාරක් හිතනවා. ඕනම දෙයක් වෙළඳපොලේ අපි මිලදී ගන්න. මේකේ තියෙන ප්‍රමිතිය පිළිබඳව අපිට කියන්න. අපේ මේ ඔසවිට නිෂ්පාදනය කරලා දැන් අවුරුදු 5කටත් වැඩි. මේක ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අපිට ගෙවල් වලටම ගෙන්න ගන්න පුළුවන්. ඒ තරම් ඉල්ලුමක් තියෙන නිෂ්පාදනයක් මේක. ශ්‍රී ලංකාවේ ආයුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතිය තියෙනවා. ඒ වගේම අර ලංකාවේ එකම මේ වගේ නිෂ්පාදනයක් තියෙනවා නම් මේක විතරයි කියපු කාරණාවත් පැහැදිලි කරන්න. ඔව් ඒ කියන්නේ ලංකාවේ තියෙනවා නම් අපිට මේ වගේ පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ විතක් කියන්නේ අපි ගත්තා පාවිච්චි කරා. ඒ වගේ ඖෂධීය ගුණ ඒ කියන්නේ ස්වභාවිකව පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදනයක් විදිහට ලංකාවේ එකම නිෂ්පාදනයේ තියෙන ඔසුවිට විතරයි. ඔන්න නිෂ්පාදනය තියෙනවා. නිෂ්පාදනය පිළිබඳව කතා කළා. ඔබට කොහොමද මුඛ රෝග ඇති වෙන්නේ කියලා අපි කතා කළා. ඒකට විසඳුම විදිහට මොනවද තියෙන්නේ කියලා අපි කතා කළා. ඒ විසඳුම කොහොමද ලබා ගන්නේ සහ මේ විසඳුම පාවිච්චි කරන විදිය පිළිබඳව සජීවීව ඔබට පෙන්වලා තියෙන්නේ. නිෂ්පාදනය පිළිබඳව තීරණය කරන්න ඔබට බාරයි. මේ නිෂ්පාදනය මේ විදිහටමනේ ගෙදරට යන්නෙත් නේද? ඔන්ලයින් අපි යනවුම් කළාට පස්සේ මේ විදිහටම තමයි ගෙදරට යන්නේ. තව මේ නිෂ්පාදන වෙළඳපොලේ මිලදී ගන්න කොහෙද තියෙන්නේ? කාගිල්ස්, ආපිකෝ, ඒ වගේ සුපර් මාකට් වලින් අපිට ගන්න පුළුවන්. පහසුවෙන් අරගෙන පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදනය. එතකොට නිවසටම ඔන්ලයින් හරහා ගෙන්න ගන්නත් පුළුවන්කමද? පුළුවන්. ඒ කියන්නේ ඉල්ලුම වැඩි හින්දා අපි එක තීරණය කරේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.
ඔන්ලයින් ඉතින් මේ දේවල් ගෙන්න ගන්න පුළුවන් කිසිම රස්තියාදුවකින් තොරව. මොකද ඔබට ගමන් වියදම් නැහැ. ඊට පස්සේ දූවිලි වැඩිගෙන බස්වල ගිහින් මේ දේවල් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේ දේවල් මම අවසාන වශයෙන් මට මේ පොඩ්ඩක් දැනගන්න ඕනේ මේ කාන්තා පාර්ශවයට ගැටලුවක් නැහැ මේක පාවිච්චි කරන්න පුළුවන්. වැඩි වශයෙන් මම හිතන්නේ කාන්තා පාර්ශවයේ ඉල්ලුමක් තියෙනවා කියලා දැනගන්න ලැබුණා. සහ මේ විදේශීය රටවල් වල මේ නිෂ්පාදනය මිලදී ගන්න විදේශිකයෝ කොයි වගේ රටවල් වලද තියෙන නිසා විදේශිකයෝ මිලදී ගන්න විශේෂ හේතුවක් තියෙනවද? ඒ කාරණාව පිළිබඳව වෛද්‍යතුමියකින් දැනගන්න කැමතියි. ඔව් කාන්තාවන් ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා මේක ස්වභාවිකව හදපු දෙයක් නිසා සහ කාර්යබහුලයි කාන්තාවන් ගොඩක්. එතකොට මුඛ දුර්ගන්ධය කියන ප්‍රශ්නේ ඒගොල්ලන්ට ගොඩක්ම තියෙනවා. මවුත් ෆ්‍රෙෂ්නර් එකක් එයාලට අවශ්‍ය වෙනවා. ඒක නිසා ඒගොල්ලොත් ගොඩක් වෙලාවට මේක පාවිච්චි කරනවා. විදේශිකයොත් මේකට දැන් පුරුදු ඒ කියන්නේ පුරුද්දක් විදිහට ඒගොල්ලෝ අර නරක පුරුදු වලට පුරුදු වෙලා හිටියානම් ඒ වගේ මිදෙන්න ඒ වගේම මවුත් ෆ්‍රෙෂ්නර් එකක් විදිහට පාවිච්චි කරන්න ගොඩක් විදේශික රටවල් වල විදේශිකයන්ොත් මේක පාවිච්චි කරන්න පෙළඹිලා තියෙනවා. හොඳයි ඒ දෙකම තමයි මේ රංගන ශාස්ත්‍ර නිරූපණ ශාස්ත්‍රයේ ඉන්න අයටත් ඉතාමත් වැදගත්. මොකද අපි කෙනෙක් ඉස්සරහට ගිහින් සම්මුඛ වෙනවා වැඩිනේ. ඒක නිසා ඒ වගේ වටිනාකමක් තියෙන ඒ වගේ දැවැන්ත ඉල්ලුමක් තියෙන නිෂ්පාදනයක් තමයි මේ තියෙන්නේ. මේක ගැන අපිට විනිවිද භාවයකින් කතා කරන්න ඕන නිසා තමයි අපි අද දවසේ මේ විදිහට ඔබට මේ තොරතුරු පිළිබඳව 100% නිවැරදිව අර හරි විනිවිද භාවයකින් යුතුව නැත්තම් මේක අපිට කලින් කරලා මෙහෙම මේකේ ප්‍රතිඵල කොහොමද කියලා එහෙම පෙන්වන්න සහ එහෙම අර සුදු එක්කෙනෙක් ගෙන්නලා මේ වයිට්නින් බේත් එක වයිට්නින් ක්‍රීම් එක පාවිච්චි කරන්න කියලා එහෙම විවිධ වැඩසටහන් කරනවානේ. හැබැයි එහෙම නැතුව මේකේ තියෙන වටිනාකම අපිට පුළුවන්කම ලැබුණා වෛද්‍යතුමියක් ගෙන්නලා වෛද්‍යතුමියම ඒ නිර්දේශයන් මෙවුවා කරලා මේකේ තියෙන ලංකාවේ දැනට තියෙන එකම මේ මුඛ රෝගවලට ඒ වගේම තමයි මුඛ සෞඛ්‍ය පිළිබඳව හිතන කෙනෙක්ට තියෙන විසඳුම තමයි මේ තියෙන්නේ. ඔබට පුළුවන් තිරේ දිස් වෙන වැඩිදුර තොරතුරු මේ වැඩිදුර තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා. එhmenan ඉතින් අපි වෛද්‍යතුමියට ස්තුතිවන්ත වෙනවා. බොහොමත්ම ස්තුතියි මේ පිළිබඳව අපිව දැනුවත් කිරීම පිළිබඳව. ඔබට ඔසුවිට පිළිබඳව දැනගන්න පුළුවන්. කැමති කෙනෙක්ට මිලදී ගන්න පුළුවන්. ඔන්ලයින් හරහා ඇනවුම් කරන්න පුළුවන්. මේ නිෂ්පාදන පිළිබඳව වගකීමෙන් වගකිය යුතු නිවේදකයෙක් විදිහට මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්න ඔබට මේ තොරතුරු අනාවරණය කරනවා වගේම මේ නිෂ්පාදන පිළිබඳව යම් කිසි ගැටලුවක් තිබ්බොත් අපි ඒ පිළිබඳවත් අනිවාර්යෙන්ම විනිවිද භාවයෙන් යුතුව කතා කරන්න සූදානම්. යලිත් මෙවැනි වැඩසටහනකින් හමු වෙමු. සුබ දවසක්. මේ පුරුද්දක් අලුත් කරලා ලෙඩත් හොඳ කරලා රටත් අලුත් කරන ඔසුවිට නොවරදින පොරොන්දුවක්. වැඩි විස්තර දැන ගැනීමට සහ ඔන්ලයින් නිවසටම ගෙන්වා ගැනීම සඳහා ඔසුවිට Facebook පිටුවට පිවිසෙන්න. නැතිනම් 0.70118.7642 අපගේ WhatsApp අංකයට ඔබගේ නම ලිපිනය WhatsApp කරන්න. කාගීල්ස් ෆුඩ් සිටි ඇතුළු දිවයින පුරා සුපිරි වෙළඳ සැල්වලින් මිලදීගත හැකි. වෙදගෙදර නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම අලව්ව.